හෙලෝ ගයිස්, අද මං ඔයාලත් එක්ක එකතු වෙන්නේ මගේ යුනිවර්සිටි එකේ ස්පෝර්ට් ඩේ එකේ ව්ලොග් එක අරගෙන. මෙහෙනම් ඉතින් ස්පෝර්ට් ඩේස් ග්‍රවුන්ඩ් වල නෙවෙයි තියෙන්නේ, ඉන්ඩෝර් තමයි. අපි ගිහින් බලමු. මේ ඉන්නේ මගේ සොන්සෙනිම්. එයා බලන්න එයාගේ ළමයි ටික හරියටම ඇවිල්ලාද කියලා. ගණන් කරනවා එක්කෙනෙක් ඇවිල්ලා නැහැ. ඔයාලා දන්නවද මගේ සොන්සෙනිම් අනිත් සොන්සෙනිම්ලට වඩා ගොඩක් වෙනස්. එයා අපිත් එක්ක හරිම එකතුයි. අපි ගැන හිතලා තමයි හැම වැඩක්ම කරන්නේ. දැන් අපිට උදේට කන්න දීලා ටිකට් එකකුත් දුන්නා. ඔන්න බලන්නකෝ එයාගේ වැඩ, පොඩි ළමෙක් වගේ තමයි. ඒ වුණාට එයා අපි ගැන ගොඩක් සැලකිලිමත්. ඉවෙන්ට් එක පටන් ගන්න යන්නේ ගොඩක් ලොකුවට නම් කතා කරන්නේ නැහැ. මේ තියෙන වෙල්කම් ස්පීච් එක. මේකට විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඇත්තටම කතා කරනවට වඩා ඊළඟට මොකද කරන්න කියලා දැනගන්න තමයි මට නම් ලොකු උවමනාවක් තිබුණේ. අන්තිමටම ඔය විදිහට වෙල්කම් ස්පීච් එක ඉවර කරලා අපිට වර්ක්අවුට් එකක් තමයි දුන්නේ. ඉතින් ඔය විදිහට ඒකත් ලස්සනට ඉවර වුණා. ඊට පස්සේ මේ විදිහට කැමති කෙනෙකුට ඇවිල්ලා නටන්න කිව්වහම මේ ළමයා හරි කැමැත්තෙන් ඇවිල්ලා මේ විදිහට නටුමක් ඉදිරිපත් කරා. මේ black and white t-shirts ඇඳන් ඉන්නේ ටීම්ස් දෙක. මගේ ටීම් එක white t-shirt ඇඳන් ඉන්න එක. මේකේ පළවෙනි ඉවෙන්ට් එක විදිහට තිබුණේ මේ විදිහට බෝල් එකක් පාස් කරන්න. ඒක ආපහු ඉස්සරහට එවන ටීම් එක තමයි දිනු. ඊට පස්සේ දෙවෙනි ඉවෙන්ට් එක තිබුණේ ඔන්න ඔය විදිහට. ඒකේ හැම ඉන්ස්ට්‍රක්ෂන් එකක්ම එයාලා ඒ විදිහට දුන්නා. මේ ගෲප් දෙකෙන්ම ගෑල් ළමයින්ගෙන් එක ටීම් එකයි පිරිමි ළමයින්ගෙන් එක ටීම් එකයි මේ ඉවෙන්ට් එකට සහභාගී වුණා. මේ විදිහට මේ කෝන් 3 වටේ රවුන්ඩ් 3ක් කැරකෙවිලා ආපහු හිටපු තැනට එන එක තමයි මේකේ ප්‍රධානම අරමුණ. මේ විදිහට මේක ඉක්මනට කෙරුණා. මේකෙන් ගෑනු ළමයිට නම් මේක ගොඩක් අමාරු වුණා. මොකද පිරිමි ළමයි තරම් ගෑනු ළමයිට එච්චර ජවයක් නැති නිසා. කොහොම හරි මේ විදිහට මේක හැමෝටම මාර ෆන් එකක් වුණා. බලාගෙන ඉන්න අයට වගේම කරන කට්ටියටත්. අපේ ටීම් එකේ පිරිමි ළමයි නම් ගොඩක් ආසාවෙන් වගේම ගොඩක් ජවයකින් තමයි මේ තරගෙට මුහුණ දෙන්නේ. ඔය විදිහට එහා පැත්තේ ටීම් එකේ කට්ටියත් මුහුණ දුන්නා. ඒ වුණාට අපේ ටීම් එකේ කට්ටිය එයාලට වඩා ශක්තිමත් කියලා තමයි මට නම් හිතුනේ. මොකද මේ ටීම් එකේ කට්ටිය වට භාගයක් යනකොට අපේ කට්ටිය වට දෙකක්ම ගිහිල්ලා ඉවරයි. ගෑනු ළමයින්ගෙන් නම් අපේ ටීම් එක තමයි පස්සෙන්ම හිටියේ. ඔය විදිහට මේක ඉවර වුණේ අපේ ටීම් එකට ජයග්‍රහණය අත් වෙලා. ලංකාවේ අපිට නම් මේක මොන්ඩිසෝරි උත්සවයක් වගේ වුණාට මේක ඇත්තටම හරිම විනෝදයි. මේ තියෙන ඊළඟ ගේම් එක. ඒකේ පොඩි චිට් වගේක් නවල තියලා තියෙනවා. ඒකේ එක චිට් එකේ දෙපැත්තේ කලර්ස් දෙකක් තියෙන. නිල් පාටයි රතු පාටයි. මේ ටීම්ස් දෙක දෙපැත්තට වෙන් කරලා තියෙන්නේ. කළු පාට ටීම් එකේ කට්ටියගේ කලර් එක තමයි රතු. සුදු පාට කට්ටිය, ඒ කියන්නේ මගේ ටීම් එකේ කට්ටියගේ කලර් එක තමයි නිල්. ඉතින් මේ විසිල් එකට මෙයාලට තියෙන්නේ කරන්න කමාන්ඩ් එක දුන්නට පස්සේ මේ ටීම්ස් දෙකම කරන්න ඕනේ එයාලට අයිති පාට මේ පේපර්ස් වල උඩිය අතට හරවලා තියෙන එක. ඉතින් ඔය විදිහට ඉන්ස්ට්‍රක්ෂන් හැම ගේම් එකක්ම ස්ටාර්ට් කරන්න කලින් දෙනවා. මොකද ඒක එයාලට ගොඩක් වැදගත් වෙන හින්දා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගේම් එක ස්ටාර්ට් කරා. කොහොම හරි මේක තමයි මෙතන තිබ්බ ෆන්ම ගේම් එක. මොකද මේ ළමයි පොර කාගෙන මේ විදිහට මේක ඒක ඇත්තටම සාර්ථක නැහැ මුලින්. මොකද එක්කෙනෙක් එක ටීම් එකක එක්කෙනෙක් එක පැත්තකට මේ පේපර් එක හරවද්දි තව එක්කෙනෙක් වෙන වෙලාවක ඇවිල්ලා ඒක අනිත් පැත්තට හරවනවා. එතකොට මේ ටීම් එකට සාමාන්‍යයෙන් ගොඩක් එනර්ජි එකක් ඕනේ. මොකද නැත්තම් හරිම අමාරුයි මේක වින් කරන්න. හැබැයි මේකට ගොඩක් වෙලා ගියා. ඔහොම අන්තිමට කට්ටියට ගොඩක් ස්ට්‍රෙස් වුණා. මේක ඒ වගේම තමයි මහන්සිත් වැඩි. ඊට පස්සේ මෙයාලා කරේ වෙන්න මේ විදිහට එක පේපර්ස් එකක් අරගෙන ඔහොම එක තැනක වාඩි වෙලා ඒකේ ඒ විදිහට හරවගෙන එතන බලාගෙන හිටපු එක. අන්තිමට දෙන්න එකතු වෙලා මේ විදිහට එහෙමත් කරා. ඊට පස්සේ ගේම් එක
ඉවර කරා ටයිම් එක ඉවර වෙච්ච නිසා. මොකද මේක ටයිම් එක අනුව කරන ගේම් එකක්. ඊට පස්සේ අන්තිමට ජජ් බෝඩ් එකේ කට්ටිය මේ කොළ ටික ගණන් කරලා බැලුවාම මේ කොළ අපේ ටීම් එකේ කලර් එකේ තියෙන විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගේම් එක වින් කරලා තියෙන්නෙත් අපි. කලින් ගේම් එක වින් කරෙත් අපේ ටීම් එක. මේ ගේම් එක වින් කරෙත් අපේ ටීම් එක. බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි. ඒ වුණාට මාරම ෆන් ගේම් එකක් තමයි මේක. මේ තියෙන්නේ අපේ ළමයි ඒ ගේම් එකේ ඇනවුන්ස්මන්ට් එක කවුද වින් කරේ කියලා අහගෙන ඉන්න විදිහ. බලන්නකෝ දෙන්න කට්ටියව එක්සයිට් කරන හැටි. ටෝච් අල්ලගෙන හරියට නිකන් ලංකාවේ මියුසිකල් ෂෝ එකකට ගියා වගේ. කොහොම හරි මේ විදිහට අන්තිමට ඊළඟ ගේම් එකත් පටන් ගත්තා. මේකේ තියෙන්නේ වොලිබෝල් ගහනවා වගේ. එක ටීම් එකකට බෝලේ උඩ යවන්න පුළුවන් 3 පාර. ඒ කියන්නේ 3 වෙනි පාර ඒ බෝලේ අනිත් පැත්තේ ටීම් එකට කොහොම හරි යවන්න ඕනේ. නැත්තම් ඒ ටීම් එක පරාද වෙනවා. කොහොම හරි ඔය විදිහට ඒකත් අපේ ටීම් එකේ කට්ටියයි එහා පැත්තේ ටීම් එකේ කට්ටියයි මේ විදිහට කරගෙන ගියා. හැබැයි පුදුම කියන්නේ කරන හැම ගේම් එකක්ම අපේ ටීම් එකේ කට්ටිය තමයි දිනන්නේ. මේ විදිහට එහා පැත්තේ ටීම් එකත් එක්ක අපේ කට්ටිය මේ කරන මේ ගේම් එක දින්නා. මේ තියෙන්නේ රිලේ එක. රිලේ එකක් වුණාම කොච්චර ජවයෙන් දුවන්න ඕනේද? ඒ වුණාට මගේ ටීම් එකේ කට්ටිය මුලදිම මේක අනාගත්තා. ඒකේ දිනුම මම හිතුවෙම බ්ලැක් කලර් ටීම් එකට යයි කියලා. මේ විදිහට ඉන්ඩෝ ස්පෝට් එකක් වුණත් මේක හරිම එනර්ජි. මොකද අර දාලා තියෙන බැරියල්ස් ආසෙන් ගිහිල්ලා තමයි මේ ගේම් එක වින් කරන්න ඕනේ. බැටල් එක අනිත් එක්කෙනාට දෙන්න ඕනේ. මොකද මේක මේ අය මාර විදිහට කරා අන්තිමට මගේ ටීම් එකේ කට්ටියව පරාද වෙන තැනට ආවා. ඊට පස්සේ අවසාන වටයට කලින් වටේදී එක ගර්ල් කෙනෙක් කොහොම හරි ඒක අල්ලලා දුන්නා. ඔන්න බලන්නකෝ එයා ඒක අල්ලන හැටි. ඒක අල්ලන්නේත් අර බැරියර් එක නිසා තමයි. ඔය විදිහට ඒ ගර්ල් නිසා අපේ ටීම් එක වින් කරන්න පුළුවන් වුණා. අන්තිමට ඒ ගර්ල් අතින් බැටල් එක ගත්තේ අපේ ටීම් එකේ බොයි කෙනෙක්. එයා හරියටම අනිත් ටීම් එකේ කෙනාට වටභාගයක් තියලා ස්පීඩ් කරලා තමයි දිව්වේ. ඔන්න බලන්නකෝ අන්තිමට කවුද වින් කරන්නේ කියලා. කොහොම හරි අපි වින් කරා. මේ විදිහට ලස්සන ස්පෝට් ඩේ එකක් මට වෙනස්ම විදිහක අත්දැකීමක් වුණා. මොකද අපිට පුරුදු ග්‍රවුන්ඩ් වලට බැහැලා කෑ ගහලා චියර් කරලා අවුවේ කර වෙලා ගැම්මට ස්පෝට් ඩේ එක සමරන එක. ඒ වුණාට මේක වෙනස්ම විදිහේ ස්පෝට් ඩේ එකක්. ඉන්ඩෝ ස්පෝට් ඩේ එකක් මම දැකලම තිබුණේ නැහැ. මොකද මම මෙතනට එනකම්ම හිතාගෙන ආවේ මේ ස්පෝට් ඩේ එක තියෙන ග්‍රවුන්ඩ් එකේ කියලා. මෙතනට ආවෙන් පස්සේ තමයි මම දැනගත්තේ මේක තියෙන්නේ මෙතනයි කියලා. මොකද මේ වගේ ඉන්ඩෝ ප්ලේ කරන ගේම්ස් වෙන්නේ වොලිබෝල්, බාස්කට් බෝල් ඒ වගේ දේවල් නේ. මේ වගේ දෙයක් මේ විදිහට කරයි කියලා මම මෙතනට එනකම්ම දැනගෙන හිටියේ නැහැ. අපේ කල්චර් එකත් එක්ක මේක ගොඩක් වෙනස් එක්ස්පීරියන්ස් එකක් තමයි මට. ඔය විදිහට මේ හැම ගේම් එකක්ම කොහොම හරි අනිත් ටීම් එකට නොදී වින් කරන්න මගේ ටීම් එක මාරම කට්ටක් කෑවා. අපේ සොන්සෙනින් උදේ කෑම දෙන වෙලාවේ ටිකට් එකක් දුන්නා. ඔයාලට මතකයිද? ඒ ටිකට් එක අපිට රැන්ඩම්ලි අපිට ගිෆ්ට්ස් වින් කරන්න අවස්ථාවක් හම්බුණා. හැබැයි මට නම් මොකුත් හම්බුනේ නැහැ. මේ විදිහට අන්තිමට අපේ ස්පෝට් ඩේ එක ඉවර වුණේ පොඩි K-pop DJ පාටි එකකුත් එක්ක. මේ විදිහට මේ වගේ ලස්සන රටකට ඇවිල්ලා ජීවිතේ විඳින ගමන් ඉගෙන ගන්න ඔයාලත් ආසයි නම් අනිවාර්යයෙන්ම කොරියාව වගේ රටකට එන්න දෙපාරක් හිතන්න එපා. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. කරන්න අමාරුම දෙයක්ුත් නෙවෙයි. ඔයාගේ ජීවිතේ ඔයාට ජය ගන්න ඕනේ නම් මේ වගේ තැනකට ඇවිල්ලා ඉගෙන ගන්න වගේම විනෝද වෙන්නත් පුළුවන්. ගොඩක් දේවල් අපිට ජීවිතේ තනියෙන් කරගන්න පුළුවන් වෙන රටක් තමයි මේක. මේ විදිහට අලුත් vlog එකකින් ආපහු ඔයාලව හම්බ වෙන්න එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්.
thank you bye